යෝ අයිබෝන් වෙල්කම් බැක් කොට පොඩ්ඩා YouTube channel ඔන්න ඉතින් කාලයකට පස්සේ කියන්නේ අලුත් විරිඳුවක් අරගෙන ආවා දිග විරිඳුවක්. ඉතින් ඕගොල්ලෝ දන්නවා මේ දවස්වල මේ අපි රස්සාවල් වලට යන මිනිස්සු, ජොබ් කරන මිනිස්සු, රැකිරක්ෂා වලට අපි ගොඩක් ආදරය කරන මිනිස්සු. හැබැයි සමහරක් ඔෆිස් තියෙනවා මචං. ඒ ඔෆිස් වලට අපිට ගියාන් පස්සේ සසර කලගිරනවා. ඒකට හේතුව තමයි ඒ රස්සාවල් වල ඉන්න සමහර අමුතු පීපල්ස්ලා නිසා, අමුතු හැටි කරවල් නිසා. ඉතින් කමක් නැහැ. ඒ ඔක්කොටම වදින්න ඩිස් එකක් ගහන්න යන්නේ නැද්ද? කොට පොඩ්ඩා විරුදු නම්බර් 4 එකෙන් ඉතින් වීඩියෝ එකත් එක්ක රැඳෙන්න කියලා ආදරෙන් කියනවා අපි යමු දැන් වීඩියෝ එකට. ජය වේවා. ලංකාවේ අමුතු ඔෆිස් වලත් ඉන්නවා එක අයියලා අංකලා උන් දැන් අනේ රඟනවා. හොඳ මුහුණට උන් පෙන්නන්නට දන්නවා. කරනා බලු වැඩ කැපිල්ල හොර රහසේ කරනවා. කරනා බලු වැඩ කැපිල්ල හොර රහසේ කරනවා. සමහරුන්ව පේන්න බෑ හිනාවකුත් නෑනේ උදේ. මුළු දවසම මූසල කරනවා මට නම් නෑනේ අනේ. කේලම් ටික ගෑනු කියයි බොසා ළඟම හැමම කනේ. මේ වගේ ගෑනුන් අට අනේ ගහන්න ඕනේ දඬු කදේ. මේ වගේ ගෑනුන් අම්මපා ගහන්න ඕනේ දඬු කඳේ. ලංකාවේ ඔෆිස් වල ඉන්නවා හරි අපූරු හොඳට මූණ පෙන්නගෙන යටින් කෙලවන්න බලාගෙන ඉන්න පිරිසක්. මේ වගේ රස්සාවල් නැත්තම් තමයි පුදුමේ. බලන්නකෝ මේ වගේ රස්සාවල් වලට ඔෆිස් වලට උඹලත් යනවනම් උඹලටත් මඩුවලිගෙන් ගහන්න ඕනේ මඩුවලිගෙන්. වැඩ මදිවට තව වැඩ අනේ මට දෙනවා හැමදාමත්. පඩි මදිලු නිවාඩු නෑ කියවනවාද මට නම්. බැනුම් හැමදාමත් පුපුරනවා මේ මුන්නම්. මේව ගියොත් මම නං අනේ අසු වෙනවා අද හෙට නම්. මේව ගියොත් මම නං අනේ අද අසු වෙනවා හෙට නම්. වෙලාවට කන්න දෙන්නේ නැහැ. වෙලාවට වොෂ්රූම් එකට යන්න බෑ. පොඩ්ඩක් එලි පහලිට යන්න බෑ. PC එක ළඟ ඉඳගත්තාම මුන් පැය 24ම පලි ගන්න බොස්ලා මැනේජර්ස්ලා තමයි යකෝ ඔෆිස් වල ඉන්නේ. ඔව් ඒ වගේ උන් තමයි ඉන්නේ. කන්නට නෑ වෙලාවටත් ඒ තරමට වැඩ වැඩි. අය පවුවි යන්නට බෑ වැඩ දෙනවා තව වදේ. කරුම ගොඩක් බදාගත්තා වාගේ මට දැන් දැනේ. ට්‍රේනින් ආනංගි මැනික තව වද දෙනවානේ. ට්‍රේනින් ආනංගි මැනික තව වද දෙනවානේ. හැබැයි ඉතින් ලස්සන නංගි කෙනෙක් ආවොත් අයියලට නිකන් ඉන්න බෑ. අයියලා පුළුවන් තරම් උත්සාහ කරනවායි නංගිවට ඕක කරන්න. වෙලාවට පඩි දාන්නෙත් නෑ බං සමහරක් රස්සාවල් වල. පඩි දැන් අනේ වැඩි කරන්න බෑ කියලා කියනවා. කම්පැනි අතු ලොස් කියලා දැන් අනේ උන් කියනවා. ඒ වුණාට මේ රෙද්දේ හොඳටම අපි මැරෙනවා. බාගෙට මැරිලා යනකොට කළුවර වී තියෙනවා. බාගෙට මැරිලා යනකොට කළුවර වී තියෙනවා. උසස් වෙන්න එක එකාට උන් කැපිල්ල දානවා. ඊරිසියා කුවකකමක් හදවතේම තියෙනවා. මාර හැත්තක් ඉන්නේ. ඔක්කොම අය මැනේජර්ස්ලා ඔෆිස් එකේ රඟනවා. අයින් වෙනවා කිව්ව උනුත් බැන වැඩ කරනවා. අයින් වෙනවා කිව්ව උනුත් වැඩ කරනවා. ඔන්න ඔය වගේ
ඔෆිස් වල ජනතාව තමයි ගයිස් අපිට හම්බ වෙන්නේ. ඉතින් ඒ වගේ ජනතාවත් එක්ක වැඩ කරන උඹලට තෑගි දෙන්න ඕනේ. කමක් නැහැ. කොහොම වුණත් ලංකාවේ ඔෆිස් වල තත්ත්වය ඔකයි. ඔෆිස් වල තත්ත්වය තේරුම් අරගෙන තමන්ගේ බිස්නස් එකක් කරොත් හොඳයි. අනුන් යටතේ වැඩ කරොත් ඉතින් හැමදාම අනුන් යටතේම තමයි. ඒක තේරුම් අරන් ජීවත් වෙන්න. ජය වේවා. සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. මම යනවා.